කලබල. මිනුවන්ගොඩ ඉතින් මේ විලා ආරෝමයේ කාස්ටර් විලායකට. ඉතින් අපි මේ ඒගොල්ලන්ගේ කලින් මේ වීඩියෝ එකක් වල දකින්න ඇති. ඒගොල්ලන්ගේ ගාඩන් විලායකට අපි ඉස්සෙල්ලා තිබ්බා. ඒක අපි ගත්තේ ඩේ අවුට් පැකේජ් එකකට. ඉතින් මේක අපි ගන්නේ නයිට් අවුට් පැකේජ් එකකට. ඉතින් අපි අපේ කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා විලා ආරෝමයේම ගාඩන් විලායකේ. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ ලින්ක් එක දාන්නම් කැමති කෙනෙක් කියලා ගිහලා බලන්න. හරි එහෙනම් මතක ඇතුව අපේ channel එක subscribe කරලා අපිත් එක්ක වීඩියෝ එකේ ඉස්සරහට යන්න. ඉතින් ළමයි මේ පාරත් අපි ආවේ මාරම ලස්සන විලාහයකට. ඉතින් මෙතන විලායක වගේම ප්‍රයිවට් පූල් එකකුත් තියෙනවා. ඉතින් ඇත්තටම කපල් එකක් වගේ නෝනම් ඔය දෙන්නට හොඳට එන්ජොයි කරන්න පුළුවන් ප්ලේස් එකක් තමයි මේක. ඉතින් මේ පැකේජ් එකට වෙල්කම් ඩ්‍රින්ක් එක, ඒ වගේම ඩිනර් එක, ආය උදේට බ්‍රෙක්ෆාස්ට් එකයි, බෙඩ් ටී එකයි හම්බෙනවා. ඉතින් කෑම ගැන නම් කිව්වොත් ඇත්තටම මෙයාලගේ කෑම හරිම රසයි. ඔයාලට අවශ්‍ය විදිහට මෙනු එක තියෙන විදිහට ඕඩර් කරලා කෑම ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලා ආදරය කරන කෙනත් එක්ක මෙතෙන්ට ආවොත් නිදහසේ ඔයාලගේ කාලය ස්ප්‍රෙඩ් කරන්න පුළුවන්. මොකද මෙතන අපිට කිසිම ඩිස්ටර්බ් එකක් නැහැ. ඇත්තටම අපි කලින් මෙයාලගේ අනික් විලායකට ආවේ ඩේ අවුට් එකක්. ඉතින් මේ විලායකට අපි නයිට් එකට ඇවිල්ලා ඇත්තටම අපි ගොඩක් සතුටින් කාලය ගත කරා. ඉතින් මෙතන බජට් එකත් ඇත්තටම හොඳයි. මොකද සාමාන්‍ය කෙනෙක්ට උනත් මෙතෙන්ට එන්න පුළුවන්. ඉතින් අර ඔයාලා විලායකට එනවා නම් බුකින් එකක් දාලා කලින්ම එන්න කියලා මම ඔයාලට කියනවා. Hi guys, good morning. ඔන්න අපි උදේ නැගිට්ටා. උදේ නැගිටලා පොඩ්ඩක් ආවා අපි මේ එළියට. ගාඩන් එකක් එක්ක තමයි මේ විලායක තියෙන්නේ. ඉතින් අපි එතෙන්ට චුට්ටක් ආවා.
කරලා තියෙනවා. එහෙනම් ඔන්න දැන් ඉතින් අපිට යන්න වෙලා ඇවිල්ලා තියෙන්නේ. දුකින් උනත් යන්න වෙනවා. ගායිස් විලායකේ ඩීටේල්ස් අපි ඔයාලට යටින් දාන්නම්. කන්ටැක්ට් නම්බර් එකත් අපි යටින් දාන්නම්. අපේ කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා විලා අරෝමයි කියන ගාඩන් විලායකේ. ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්නම්. ඒ වීඩියෝ එකත් බලන්න අනිවාර්යෙන්. මේ ඩේ උනත් නයිට් උනත් එකම ප්‍රයිස් තමයි පැකේජ් එකේ යන්නේ. ඉතින් මේ ඔක්කොම ඩීටේල්ස් ටික මෙයා කියයි වොයිස් කට් එකකින්. එහෙනම් මේ අපි ගිහින් එන්නම් මොකද කාල වේලාව සීමිතයි. මෙතන දැක්කම බාර දෙන්න ඕනේ. මේගොල්ලෝ කාට වෙලාවට වැඩ කරන කට්ටිය තමයි මෙතන ඉන්නේ. ඒ වගේම තමයි කියනවා ස්ටාෆ් එකත් හරි ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් ඔයාලා කලින්ම බුකින් එකක් මෙතන බුක් කරගන්න පුළුවන්. ඔයාලට රිසර්වේෂන් එකක් කලින්ම දැම්මොත් ඒ වගේම තමයි මේක තියෙන්නේ ගයිස් මිනුවන්ගොඩ. අනිවාර්යෙන් මිනුවන්ගොඩ පැත්තේ යනවා නම් මේ විලායකට එන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් බුකින් එකක් දාලා මෙන්න. මොකද මේ හැමදාම බුක් කරන තැනක්. ඉතින් අපේ වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩක් thank you. චානල් ඇන්ඩි මේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා අපි ඔයාලගෙන් හරිම ආදරෙන් ඉන්නවා. ඒ වගේම තමයි channel එක subscribe කරලා bell button එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහින් එන්නම්. Bye bye.